හෙලෝ ගුඩ් මෝර්නින් ළමයි හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මම අද ඔයාලට මගේ සැලොන් එකේ මේ සැලොන් එක හැදුණු විදිය පෙන්නන්නම් ඒකෙන් ඔයාලට අදහසක් ගන්න පුළුවන් කොහොමද සැලොන් එක හැදුනේ කියලා තව ඔයාලට දැන් අපි මොනවා හරි කෝස් එකක් කරලා සැලොන් කෝස් එකක් කරලා ඊට පස්සේ ට්‍රේනින් ගිහිල්ලා අපිට අපේම කියලා සැලොන් එකක් පටන් ගන්න ඕන කියලා හිතෙන අයට මේක අයිඩියා එකක් ගන්න හේතුවක් වෙනවා. මොකද අපි මොනවා හරි දෙයක් කරද්දී හිත ඉන්නේ නැතුව ඒක පටන් ගන්න ඕනේ. ඒකෝර තමයි අපිට ඒ අත්දැකීම් වලින් අපේ ඒ ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් වෙන්නේ. නැත්තම් හිත හැමදාම හිටියොත් අංග සම්පූර්ණ වෙලා හැම දෙයක්ම කරන්න හිටියොත් අපිට කවදාවත් ව්‍යාපාරයක් පටන් ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා සැලොන් එකක් හරි වෙනත් ව්‍යාපාරයක් හරි කරන කෙනෙක් නම් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අපිට තියෙන විදියට තියෙන ප්‍රමාණයෙන් දන්න දැනුමින් අපි ඒ දේ උපරිමයෙන්ම කරන්න ඕන. දැන් මුලින්ම ව්‍යාපාරයක් පටන් ගන්නකොට අපි ඒ ගැන යම්කිසි අධ්‍යයනයක් කරලා අපේ ආසාවක් තියෙනවා නම් ඒකට පටන් ගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා තමයි මම කියන්නේ. මොකද ජොබ් එකක් කරන අයට ජොබ් එක කරගෙන යන්න පුළුවන්. නමුත් සමහර අය රැකියාවක් කරන්නේ නැතුව තමන්ගේම ව්‍යාපාරයක් කරන්න කැමතියි. ඉතින් මම ඔයාලට කියන්නේ ඒකයි මම දැන් සැලොන් එකක් පටන් ගන්න කෙනෙක්ට නම් සැලොන් එකක් ගත්තොත් මොනවාද අත්‍යවශ්‍ය දේවල් ටික සැලොන් එකක් පටන් ගන්න තියෙන ඕන මූලිකම දේවල් ටික මොනවද කියලා මට කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි දැන් කෝස් එකක් කරා කියන්නකෝ බියුටි කෝස් එකක් කරනකොට හෙයා කට් කෝස් එකක් කරනකොට හෙයා කෝස් එකක් කරනකොට අපි සාමාන්‍යයෙන් මේ කෝස් එක කරන අතරින්ම දැන් මේකප් එක කරනවා නම් අපිට ප්‍රැක්ටිකල් කරන්න මේකප් එක දෙන නිසා අපි මේකප් බඩු ගන්න ඕන. ඉතින් මේ මේකප් බඩු ගත්තම අපේ මේකප් අයිටම්ස් ටික අපි ගාව තියෙනවනේ. එතකොට ඒ ටික තියෙනවා. ඊට පස්සේදී හෙයා පැත්ත කරනකොට හෙයා අයන්, හෙයා ඩ්‍රයර් ඒ වගේ දේවල් හෙයා ටෝන් එක ඒ ටික ඊට හෙයා ස්ප්‍රේ ටික කටු ඒ වගේ ආදී දේවල් ටික අපි ගන්නවා. ගත්තට පස්සේ ওই ටිකත් අපි ළඟ එකතු කර ගන්නවා. එකතු කර සාමාන්‍යයෙන් සැලොන් එකක් දාන්න හිතාගෙන ආසාවක් තියෙන කෙනෙක් නම් කොහොමත් ටික ක්ලාස් එකේ සීමාව ඇතුළතදී ගන්නවනේ. එතකොට අපිට ඒ ටිකක් තියෙනවා. ඊට පස්සේදී කෝස් එක ඉවර වෙලා කෝස් එක ඉවර වුණු ගමන්ම සැලොන් එකක් පටන් ගන්නවට වැඩිය හොඳයි ට්‍රේනින් යනවා නම්. මොකද අත්දැකීම් බහුල කෙනෙක්ගෙන් අපි කෝස් එක ඉවර වෙච්ච ගමන්ම සැලොන් එකට යනවා කියන්නේ වැඩට යනවා කියන්නේ එතකොට එතන තියෙන දැනුම ගොඩක් අපිට උකහා ගන්න පුළුවන්. ඊට පස්සේ අපේම එතකොට එතන කොහොමද පරිපාලනය වෙන්නේ, එතන කොහොමද වැඩ කරන්නේ, කොහොමද එතන පිළිවෙලට තියෙන්නේ, අනිත් මිනිස්සුත් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ, ඊට පස්සේ මුදල් පරිහරණය කරන්නේ කොහොමද, මේ හැම දෙයක්ම අපිට එතෙන්ද ඉගෙන ගන්න පුළුවන්. එතකොට අපි අර කෝස් එක ඉවර වෙච්ච ගමන්ම සැලොන් එකක් දැම්මහම තියෙන අවශ්‍ය ඒ දේවල් අපි අත්දැකීමෙන් ටික තමයි ඉගෙන ගන්න වෙන්නේ. ඒ නිසා කෝස් එක කරලා ට්‍රේනින් යන්න කියලා තමයි මම නම් ගොඩක්ම කියන්නේ. ඒ ට්‍රේනින් යනකොට තමන් ගොඩක් වැඩ එක කියන්නේ හෙයා පැත්තෙන්, බියුටි පැත්තෙන්, නේල්ස් පැත්තෙන් හැම දෙයකින්ම වැඩ කරන්න පුළුවන් සැලොන් එකකට යන්න පුළුවන් නම් හොඳයි. එතකොට අපිට හැම පැත්තෙම අත්දැකීම් ටික ලබා ගන්න පුළුවන් මාස 6ක් අවුරුද්දක් අවුරුදු 2ක් වගේ කෙටි කාලයක් ඇතුළතදී. ඊට පස්සේදී අපිට අපේම කියලා ව්‍යාපාරයක් පටන් ගත්තී ලොකු අයිඩියා එකක් තියෙනවා. හරි මේක මෙහෙම කරන්න ඕන, මේක මෙහෙම කරන්න ඕනි කියලා. හරි. දැන් අපි බලමු කොහොමද අපි සැලොන් එකක් පටන් ගන්නව නම් කොහොමද අපිට අවශ්‍ය මූලික දේවල් කියලා. දැන් මම මෙතන මේ ඔයාලට වීඩියෝ ක්ලිප් එක දාලා තියෙන්නේ මගේ සැලොන් එක ඇතුලේ කොහොමද කියන එක මම arrange කරන් ඉන්න විදිය. ඉතින් ඒ ටිකත් ඔයාලා බලන ගමන් මේ කතාවත් අහන්න. ඉතින් අපිට මුලින්ම ඕනේ දැන් මෙතන පෙන්නන්නේ මම මේකප් ඒරියා එක. මේකප් ඒරියා එක ගත්තොත් මේකප් ඒරියා එකේ චෙයා එකයි පුටුවයි ඕන අපට කණ්ණාඩියයි. ඉතින් එතකොට
පුටුවයි කණ්ණාඩියයි ඕන. ඊට පස්සේදී අපිට මූලිකවම දැන් පුටුවකුයි කණ්ණාඩියකුයි තියාගෙන අපේ දැන් මේකප් බඩු ටික ක්ලාස් එකේ බඩු ටිකක් තියන් තව අත්‍යවශ්‍යම දේවල් දැන් ලොකු දේවල් ගොඩාක් දේවල් ක්‍රීම් වර්ග වීඩියෝස් වල ෆොටෝස් වල පෙන්වන්නට දැන් අපිට අවශ්‍ය මූලිකම ටික අපිට එකතු කරගන්න පුළුවන් අවම ගානකින්. ඉතින් එතකොට අපිට ඒ ටික එකතු කරගෙන මේ මේකප් ඒරියා එක හදා ගන්න පුළුවන්. එතකොට මේකප් ඒරියා එකට අවශ්‍ය වෙන්නේ දැන් මේකප් එකක් දාන්න ඕන ඒ බඩු ටිකයි බ්‍රෂ් ටිකයි ඔය ටිකනේ. එතකොට ඒ ටික හදාගත්තා. චෙයා එක තියෙනවා, මිරර් එක තියෙනවා. එතකොට එතන හරි කම්ප්ලීට්. එතකොට අපිට කවුරු හරි ආවට පස්සේදී මේකප් එකක් දාන්න, හෙයාර් ස්ටයිල් එකක් දාන්න, ඒ වගේ ඒ ටික කරන්න පුළුවන්. අයිබ්‍රෝස් හදන්න. දැන් මුලින්ම අපේ සැලොන් එකට කෙනෙක් එන්නේ අයිබ්‍රෝස් හදාගන්නනේ. සාමාන්‍ය සැලොන් එකක් දැන් අයිබ්‍රෝ එක හොඳට හැදුවොත් තමයි ඊළඟ වැඩවලට එන්නේ. ඒ නිසා සැලොන් එකක් දාන්න කලින් අනිවාර්යයෙන්ම අයිබ්‍රෝ එක හොඳට කරන්න පුළුවන් වෙන්න ඕන. දැන් සැලොන් එක දාන කෙනාට බැරි නම් වෙන වැඩට කවුරු හරි ගන්නවා නම් එයාට හරි හොඳට පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් අයිබ්‍රෝ එක හොඳ වුණොත් තමයි අපි අනිත් වැඩවලටත් එන්නේ. ඊට පස්සේ එතන තැන් වල දුවන්නේ නැතුව එමුණොත් සැලොන් එකේ එමුණත් ගන්න පුළුවන්. ඒ වගේ හදා ගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් එහෙම තමයි කරන්න ඕනේ. ඉතින් මම කියන්නේ මුලින්ම ඕනේ චෙයා එකක්, මිරර් එකක් සහ ෂැම්පූ පෙට් එක. ඒ ටික තමයි මූලිකවම ඕන ටික. ඊට පස්සේදී තව තියෙනවා ෆේෂල් එකක් කරනවා නම් ෆේෂල් ස්ටීමර් එක, හෙඩ් ස්ටීම්, ඊට පස්සේ නේල් සෙක්ෂන් එකක්, පෙඩිකියුර් සෙක්ෂන් එකක්. ඒව අපිට ටික පස්සේ වැඩි කරගෙන හදා ගන්න පුළුවන්. ඉතින් අර මුල්ම ටික පටන් අරගෙන අපි ටික ඒ ක්ලයන්ට්ස්ලා එන විදිය බලලා ඒ විදිහට ගන්න පුළුවන්. ෆේෂල් කරනවා නම් ගැල්වනික් මැෂින් එකක්. ඒ ආදී වශයෙන් තමන්ට කස්ටමර්ස්ලා ක්ලයන්ට්ස්ලා එන්නේ කොහොමද? ඒ විදිය බලලා මේ අපි ඒක පටන් ගන්න වැඩි දියුණු කරගන්න පුළුවන්. ඉතින් ওই විදිහට සැලොන් එක පටන් අරන් වැඩ ටික කරගෙන යන්න හැමෝටම සුබ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමෝගෙම ව්‍යාපාර දියුණු කරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම ඔයාලා හැමෝටම මේ වීඩියෝ එක බැලුවට ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා. ඔයාලත් යම්කිසි දෙයක් ඉගෙනගෙන ව්‍යාපාරයක් ගොඩනගා ගන්න මේක හේතු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. Thank you.